Hello, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අද vlog එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ පහුගිය සතියේ අපේ life canvas එකේ ගෙවුණු ලස්සනම මතක සටහන් ටිකක්. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක අලුතින් නම් එකතු වෙන්නේ මම housewife කෙනෙක්, ඒ වගේම පුතාලා 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ගෙදර වැඩයි දරුවන්ගේ වැඩයි කරගෙන යන ගමන් මම සයිඩ් බිස්නස් එකක් විදියට කේක් ඕඩර්ස් කරනවා. ඉතින් මේ channel එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපේ life canvas එකේ ගෙවෙන ලස්සනම මතකයන්. අද අපි පොඩිට ස්පෙෂල් දවසක්. මොකද ඒගොල්ලන්ගේ අද බිග් මැච් එක. ඔය උදේ පාන්දරින්ම දැන් අයියත් එක්ක යන්න ලෑස්ති වෙන්නේ ඒකට තමයි. දැන් ඒ දෙන්න පිටත් වුණාට පස්සේ මමයි චූටි එක්කෙනයිත් ලෑස්ති වෙන්න ඕන බිග් මැච් එක බලන්න යන්න. මම දැන් මේ ලෑස්ති වෙන්නේ සෑන්ඩ්විචස් ටිකක් හදාගන්න. මොකද දැන් උතන උදෙන්ම ගියාම හවස් වෙනකන් ඉන්නත් වෙනවනේ. ඒතකොට මම දන්නවා උතන හරියමන් දෙයන්නම් කන්න ගන්න හම්බෙන්නේ නැහැයි කියලා. මොකද ගොඩක් ඔය වගේ තැන්වල තියෙන ෂනික නූඩල්ස්, බර්ගර්ස් වගේ දේවල්නේ. ඉතින් ඊට වඩා හොඳයි ගෙදරින් හොඳින් දෙයක් මොනවා හරි හදාගෙන යන එක කියලා මං කල්තියාම තීරණය කරා උදෙන්ම සෑන්ඩ්විචස් ටිකක් හදාගෙන යනවායි කියලා. මම සාමාන්‍යයෙන් සෑන්ඩ්විච් බ්‍රෙඩ් වලට ගන්න මේ කීල්ස් එකේ සෑන්ඩ්විච් බ්‍රෙඩ් එක. මොකද ඒක අනිත් ඒවලට වඩා මේ හොඳ සොෆ්ට් ගතියක් තියෙනවා. උදේට ඉක්මනින්ම හදා ගන්න ඕනේ හින්දා මම ඊයේ රෑම වඩා ලේසියට මේ පාන් පෙති වල පාන් වාටි කපලම අයින් කරලා තියාගත්තා. දැන් ඉතින් මේ අපි දෙන්න ලෑස්ති වෙලා ත්‍රිවිල් එක පොඩි කයියකුත් දාගෙන මැච් එක බලන්න යන ගම. වත්තලට තමයි අපි යන්න ඕන මැච් එක බලන්න. අපි දැන් ඉතින් කොහොම හරි වෙලාවට එතනට ගියා. පුතාලගේ ටීම් එක තමයි ෆීල්ඩින් කරන්න පටන් අරගෙන තිබුණේ. දරුවෙකුගේ දක්ෂතා මේ විදියට දකිනකොට දෙමව්පිය විදියට අපි ලොකු සතුටක් ලබනවා. මොකද ඒගොල්ලේ ජයග්‍රහණ ලබා ගන්න කරන කැපවීම ඒගොල්ලෝ ළඟින්ම ඉන්න අය විදියට දකින්නේ දෙමව්පියෝ වෙන අපි. ඒ නිසා ඒගොල්ලෝ වගේ මේ සතුට අපිත් විඳිනවා. මැච් එක ඉවරලා ගෙදර එද්දී ඔන්න අයියලත් අද ගෙදර එනවායි කියලා කෝල් කරා. පහුගිය වීඩියෝ එකෙත් මම කියවනේ ඉරිදට අයියලාගේ බබාවත් එකතු කරගෙනම චූටි එක්කෙනාගේ බර්ත්ඩේ කේක් එක කපන්න ප්ලෑන් කරා කියලා. ඉතින් ඒ ප්ලෑන් ඔක්කොම අවුල් ගියා. අයියලාට අද තමයි මෙහෙ එන්න පුළුවන් වෙන්නේ කියලා කිව්වා. ඉතින් කේක් එකක් මට හදාගන්න ටයිම් මදි. ඉතින් ඒගොල්ලන්ට අපි අවස්ථාවේ හැටියට කේක් එකක් කඩෙන් ගෙනල්ලා
චූටි කෙනාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. මේ ඉතින් තවත් දවසක් අයියා ඒගොල්ලන්ව බීච් එකට එක්කගෙන ගියා. එදින අවුරුදු 6කට පස්සේ තමයි මේ විදිහට එකතු වෙලා සෙල්ලම් කරන්නේ. චූටි කාලේ දෙන්න එකටම හිටියා. ඊට පස්සේ අයියලා රට ගිය නිසා දැන් අවුරුදු 6කට පස්සේ තමයි ඔහොම එකතු වෙලා ඉන්නේ. වාස්ටිකේ එයාලගේ ජීවිතවලට ලස්සනම මතකයන් ටිකක් එකතු වෙන්න ඇති කියලා මම හිතනවා. මම මේ channel එක පටන් ගත්තෙම අපේ ජීවිතවල ගෙවෙන ලස්සන මතකයන් ආය දවසක බලා ගන්න පුළුවන් වෙන හින්දායි කියලා මම මගේ පළවෙනි වීඩියෝ එකේදීම ඔයගොල්ලොත් එක්ක කිව්වනේ. ඉතින් මට මේවා දකිද්දි හිතෙනවා ඇත්තටම මම මේ channel එක පටන් ගත්ත එක ගොඩක් වටිනවා කියලා. මොකද මේ දෙන්න කවදා හරි තව අවුරුදු ගාණක් ගිහිලා ලොකු වෙලා හරි මේක දකිද්දි ඒ දෙන්නට හිතෙයි අනේ අපි මෙහෙම අපේ පුංචි කාලේ ගෙවුවනේ කියලා ඒගොල්ලන්ට ගොඩාක් ආස හිතෙයි. තව ටික දවසකින් වැකේෂන් එක ඉවර වෙලා යාලා ආයෙත් ගියාට පස්සේ ආය අවුරුදු කීයකින් එකතු වෙන්න හම්බෙයිද කියලා අපි දන්නෙත් නෑ. ඒ වෙනකොට ඒගොල්ලන්ගේ ළමා කාලෙත් ගෙවිලා තව ලොකු වෙලා ඉඳි. එදාට ඒගොල්ලන්ට මතක විතරයි ඉතුරු වෙන්නේ. ඒ හින්දා ගොඩාක් වටීවි මේ මතකයන් ඒගොල්ලන්ට. අයියාගේ පුතා නම් පොඩි පොට් එකක් පේන්ට් කරනවා. අපේ ඔවි ඉතින් කාටුන් චිත්‍ර වගේක් අඳිනවා. එයා සොනික් වයි තව කායකකුයි තමයි එයා අඳින්නේ. ඉතින් ඒවා සිහිවටන විදිහට ඒගොල්ලන්ට ගෙදර ගේන්නත් දීලා තිබුණා. මේ තියෙන්නේ එයාගේ චිත්‍රේ. ඉතින් අපේ ලයිෆ් කැන්වස් එකේ පහුගිය සතියේ මේ වගේ ලස්සන මතකයන් වලින් පිරී ගිය ලස්සන සතියක් වුණා. එහෙනම් මේ වගේ ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්න. මතකයිනේ ජීවිතේ චිත්‍රයක්. ඒක ලස්සනට පාට කරන්න. බයි.